ක්‍රිකට් කියන්නේ පිතිකරුවා සහ පන්දුවන්න අතර සටනක් වුණාට මේ සටනේ ජයග්‍රහණය තීරණය කරන්න පිච් එකක් ඉතා වැදගත් කියලා ඔයා දන්නවද? පිච් එකක් හදන්නේ නිකම් පස් වලින් නම් නෙමෙයි. ඒකට පස් වර්ග, මැටි ප්‍රතිශතය සහ තනකොළ ප්‍රමාණය හරියටම තියෙන්න ඕනේ. පස් වර්ගය අනුව පන්දුවේ වේගය සහ උස තීරණය වෙනවා. උදාහරණයක් විදිහට මැටි ප්‍රමාණය වැඩිපස යොදාගත්තාම පිච් එක තදවන නිසා පන්දුව හොඳින් පිත්තට එනවා. අපි ඕස්ට්‍රේලියාව හෝ එංගලන්තය වැනි රටකට ගියහොත් එහි තියෙන්නේ වේග පන්දු යාන්නන්ට පාරාදීසයක්. එම රටවල පිච්වලට භාවිතා කරන්නේ වැඩිපුර මැටි සහිත පස්. ඒ නිසා පන්දුව ඉතා වේගෙන් සහ වැඩි උසකින් පිතිකරුවා වෙත යනවා. නමුත් අපේ ලංකාවට ආවාම කතාව සම්පූර්ණයෙන්ම වෙනස්. ලංකාවේ පිච් සාමාන්‍යයෙන් වියලි. අවු රශ්මිය නිසා පිච් එක ඉක්මනින් පුපුරන්න ගන්නවා. මෙන්න මෙතනදි තමයි අපේ දඟපන්දු යවන්නෝ ක්‍රියාත්මක වෙන්නේ. ලෝකේ ඕනෑම දක්ෂ පිතිකරුවෙක් ලංකාවේ දඟපන්දු යවන්නන් ඉදිරියේ අසරණ වෙන්නේ මෙන්න මේ පිච්වල තියෙන රහස නිසායි. දැන් හැමෝම බලාගෙන ඉන්නේ 2026-2020 ලෝක කුසලානය දිහා. මේ වතාවේ සත්කාරකත්වය අපේ රටටත් හිමි වෙලා තියෙන නිසා අපේ රටේ තියෙන මේ දඟපන්දු යන්නන්ට හිතකර පිච් අපේම ලොකු වාසියක් වේවි. ඉතින් පිච් කියන්නේ නිකම්ම බිමක් නෙවෙයි. ඒක ක්‍රිකට් ක්‍රීඩාවේ මොලය වගේ. 2026 ලෝක කුසලානයේදී අපේ පිච් අපිට වාසනාව ගෙයිද? ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. නැවත වීඩියෝ එකෙන් හමු වනකම් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.